AI ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට වැඩමුළුවක්. රාජ්‍ය සේවයේ ඵලදායී සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය යොදාගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුවා. රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙලෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සූදානම් කිරීමත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණ බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළා. කෘත්‍රිම බුද්ධිය භාවිතය මගින් කාලින වටිනාකමක් සහිතව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැන්විය හැකි බව මෙම අවස්ථාවට එක්වමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමාරනායක මහතා සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගත හැකි ආකාරය සහ ඒ වෙනුවෙන් සැලසුම් කර ඇති තාක්ෂණික වෙනස්කම් පිළිබඳව මෙහිදී දේශනා සිදු කරමින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හංස් විජේසූරිය මහතා ප්‍රකාශ කළා.